සමාජයේ කොල්ලෝ කෙල්ලෝ මොකද වෙන්නේ? මොනවද මචං මේකේ තිබ්බ සින්දු? පිල්ටි කියන්නේ මචං එතන ඉන්න දෙයියෝ දෙයියෝ වගේ ස්මෝකිත් හිටියා. ගොඩක් අය කියනවා නේද මේ වෙලාවේ අනුර කුමාර දිසානායක වගේ ජනාධිපතිතුමෙක් රටට ඉන්න එක භාග්‍යයක් කියලා. ඒක නෙමෙයි සැබෑ භාග්‍ය කියලා ගොඩක් අය ලියලා තියෙනවා මම දැක්කා. සැබෑ භාග්‍ය අනුර කුමාර දිසානායක විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් නොවී සිටීමයි. දැන් හොඳයිනේ කට්ටියටම. කණ්ඩ ගියම 124ක් විතර ගහලා තියෙනවා. දැන් ෂෝ. සමාජයේ කොල්ලෝ කෙල්ලෝ මොකද වෙන්නේ? මචං මං අර උඹේ අහංකාර නගරේ අනම්මනම් වලට ගියානේ. ඔව්. දැන් සින්දු ඒ ෂෝ එකේම සින්දු මං දන්නවනේ. ඔව්. මොනවද මචං මේකේ තිබ්බ සින්දු? මේකේ මට තේරුණේම නෑ ඒ සින්දු. එස්කේඩේ ආපෝ කියන්න බබාගේ. ඌ තමයි මචං එතන ෆේමස් ෆොර් උදා ඩයල් එක මචං උදා ඩයල් එක ෆිල් ශානුක තේටියා පිල්ටි කියන්නේ මචං එතන ඉන්න දෙයියෝ වගේ ස්මෝකිත් හිටියා. ස්මෝකියෝ. ඌ නිකන් දෙයියන්ගේ දෙයියා වගේ. එතකොට හැබැයි මේ දැන් අලුත් ජෙනරේෂන් එකේ ඉන්නේ. ඔව්. දැන් ඌ මොනවද කියන්නේ කියලා මට තේරුණේම නෑ. මොනවද ඌ කිව්වේ? කැරෝකී කෙල්ලේ ඩීකේ රැප්ටර් උගනම ඩීකේ රැප්ටර් ඌ මචං මේ ඩීකේ රැප්ටර් ඌ කෙලින්ම කියනවනේ ඌ කියන්නේ මේ ඌ ඉරේ ගියා ඉරේ ගිහිල්ලා ඉඳලා එළියට ඇවිල්ලා දැන් සින්දු කළා දැන් ඌ හොඳට මේ කල්මාන්තක ප්‍රෝග්‍රෑම් එකක් කරේ ඊරාජන් එකේ මම බැලුවා කියන්නේ මේ ඩ්‍රග්ස් වල ඒ ඔය ඔතන සින්දු කියපු හැමෝම වගේ මම දැකලා තියෙනවා මොකද උන් මෙහෙ ඇවිල්ලා ඔයාගේ අර ප්‍රෝග්‍රෑම් ඊරාජන් ලයින් එකේ ප්‍රෝග්‍රෑම් දැන් මචං මේ තමයි අලුත් ජෙනරේෂන් එක හරිද දැන් මේකට තමයි දැන් මේ සීන් එකට තමයි අලුත් කෙල්ලෝ කොල්ලෝ එන්නේ ජෙන් Z අර මුල ටික නෙමෙයි ඔව් දැන් මුල ටික අපිත් එක්ක හිටියානේ ඊට පස්සේ ඔය අන්තිම හරිය ජෙන් ඇල්ෆා ජෙන් Z අන්තිම කාලේ ඔය කට්ටිය ඉන්නවනේ යං ජෙනරේෂන් එක ඒ ජෙනරේෂන් එක අතර මේ සීන් එකට. ඒතර උඹලා දැන් මම ස්ටේජ් එකේ ගහනවා වුණත් මේ වගේ තමයි perform කරන්න ඕනේ. දැන් අපි චන්දරැස්සීම් වලටත් ওই විදියට යන්න වෙයිද? මට චුට්ටම දැන් දිගටම අපිට කියනවා ඉස්සෙල්ලා මේ මේගොල්ලන්ට වීඩියෝ ටික පෙන්නන්න ඕනේ. මේ තමයි මම දැන් ඩෝප් බයි ශානුක. මෙයා තමයි අර ආපව් කියන්න බබායි කියලා. මේ තාම ආයෙත් කියන්න බබා ඒක. උඹ තාම රහසක් දන්නවද? මේ ඔක්කොම සින්දු මම ඇදුවේ. ඒ බොරුණා කියන්න බා. කොහොමද පාරට බහින්නේ අපි? ඒ කාලේ ඉතින් මම නම දාන්න නැතුව මේ ඕක එතකොට ඩීකේ රැප් එකේ ඔක්කොම සින්දු මම කම්මැලි වුණා මචං මම ස්මෝකි නම් මට මතකයි තනි කරාවේ වාගේ. ඔව් ඒක මුඩුක් වෙලිලා මම නෑදුවේ මේ ෆිල් ටිකේ සින්දු ගොඩක් වාගේ නේ. දැන් ඔය ස්මෝකියෝගේ මුඩුක් වෙලිනට ඒ වගේ මචං සමහර සින්දු තියෙනවා මගේ නම දාන්න බෑනේ අපි ඉතින් මචං දන්නවනේ මේ කරන වැඩ අපි ඉතින් එළියට ගිහලා මචං අපි සමාජයේ පන්සල් එක්ක ඉන්නේ ආගමත් එක්ක ඉන්නේ. හැබැයි මචං රෑට අර මට කම්මැලි වුණාම පොඩි ආතල් දෙන්න බෑ. මම හොරෙන් මචං මේ ඔය කතාව මේ සින්දු ගන්න පස්සේ මචං දැන් මම හදපු ඒ වගේ හොරෙන් කරපු වැඩ ගොඩක් තියෙනවා සින්දු. බලන් ඉද්දි වට මතක් වෙනවා. මම එදා ෆිල් ටිකේ මචං ඔක්කොම ඔය නරක සින්දු ටික මම කරේ. හරි දාතල් සින්දු ටික මම එදා ෂෝ එකේ ගාන මචං ඔක්කොම මම අදපු පන්න සින්දු ටික අම්මට අලුත්ම ජෙනරේෂන් එකේ ඉන්නේ. දැන් මචං අලුත්ම ටිකක් ඕන නේද ආයේ? තව අලුත්ම ටිකක්. තව දැන් ෆිල් ටීලා ස්මෝකිලත් වයසයි මචං. ඔව් දැන් ඒක තමයි දැන් මේ ඩෝප් බයි ශානුකලා එහෙම ඉන්නේ. දැන් ඒගොල්ලන් තමයි මේ සීන් එකේ ඉන්නේ. මම දාලා මම දැක්කම මම එකේ වීඩියෝ එකක් ෂෙයා කරා. එකෙක් දාලා දිනවා කමෙන්ට් එකක් මූට ඇයි ආනවා ජොකා එලියෙන් අදින්න බැරි එතකොට බැට්මෑන් වගේ කියලා. අපි මම මේක තමයි සීන් එක. මේක තමයි සීන් එක නේ. දැන් මම මේක ගොඩක් සපත්තුවට වතුර දාලා ගහලා මම මේක අධ්‍යයනය කරේ ඇයි දන්නවද? දැන් ගොඩක් කට්ටිය අපිට කියනවා මිලින්ද ජෙන් C එකේ ඡන්ද ඔයාලට තියෙනවද? ජෙන් ඇල්ෆා එකේ ඡන්ද ලබා ගන්න විදියක් ඔයාලා හදමින් යනවද? ඉතින් මමත් මචං ඒකට කරුණු හොයමින් තමයි රට පුරා ඇවිදින්නේ. දැන් ওই විදිහට යට කලිසමේ මන්දින්න වේද මේ පරම්පරාවේ ඡන්ද ඔයාලා. ඒ උන්නර ආතල් එක තමයි ජෝක. ඒ ආතල් එකේ ඉතින් මචං උඹලට ඒක ඇක්සෙප්ට් කරන්න වෙනවා උන්ගේ අපි කරනවා මම ටක් ගාලා කරනවා. මට නම් මචං එතන ටක් ගාලා සෙට් වෙනවා. මම දැක්ක සෙට් වෙනවා ටක් ගාලා. ටක් ගාලා වුණා හොඳට. කොමාරි එතන මේ ෆුල් ආතල්යක් ගත්ත මේ ෂෝ එක. දැන් ආයේ සමාජ ෂෝ එකක් ආයේ කරනවා. ආයේ කියලා කවුරුද? මේ දැන් ඒ නායට මචං මේ පෙට්‍රල් පෝලිම් බඩ ගාගෙන හරි සෙනග ඇවිල්ලා හිටියා නේද? කවුද ජනාධිපති රටේ? ඒව අදාළ නෑ. එතන ඉන්න එකෙන් ඇහුවොත් එම රටේ ජනාධිපති කවුද කියලා භාගයක් උන් දන්නේ නැහැ. ඔව් ගොඩක් උන්ගේ ෆිල්ටි කියලා. ෆිල්ටි කියලා. එහෙම කොල්ලෝ ආතල් කොල්ලෝ ටික.
මේ කොහොමද දැන් රටේ තත්ත්වය? රටේ තත්ත්වය ඉතාම හොඳයි. රුපියල් 10000ක කෙනෙකුට තෙල් ගහ ගන්න පුළුවන් 92 නම් ගහන්නේ. මචං මම තව පෝස්ට් එකක් දැක්කා. වදිනවා ඒතකොට. ලීටර් 25ක් වදිනවා. මේ පෝස්ට් එක පොඩ්ඩක් ෂෙයා කරමු. මේ අජිත් දාලා තියෙන්නේ කලහකාරී මිනිස්සු ආණ්ඩුවක වහල්ලු වුණාම රට හරිම සාමකාමී. ඒකට ගැලපෙන තව වැදගත් එකක් තියෙනවා. ඒ තමයි ගොඩක් අය කියනවා නේද මේ වෙලාවේ අනුර කුමාර දිසානායක වගේ ජනාධිපතිතුමෙක් රටට ඉන්න එක භාග්‍යයක් කියලා. ඔව්. ඒක නෙමෙයි සැබෑ භාග්‍ය කියලා ගොඩක් අය ලියලා තියෙනවා මම දැක්කා. මොකද්ද සැබෑ භාග්‍ය? අනුර කුමාර විපක්ෂයේ මේ ඒකද කියන බං අනුර කුමාර සැබෑ භාග්‍ය ඔව් අනුර කුමාර දිසානායක විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් නොවී සිටීමයි කියලා. ඒක තමයි දැන් මේ පෝස්ට් එකේ හරියනේ තෝරන්නේ කියන කතාව. මචං මේගොල්ලෝ කරපු ලොකුම දෙකක් මට ඊයේ WhatsApp එකේ ඇවිල්ලා තිබ්බා. ඒ තමයි ලෝක ඉතිහාසයේ බොර තෙල් මිල වැඩිම වෙච්ච අවස්ථා දෙකක් තියෙනවා. ඔව්. එකක් තමයි මේමයි මචං. දැන් මේ මොහොතේ වැඩිමේම බොර තෙල් ගිහිලා තියෙන්නේ මාර්තු 9 වෙනිදා 118ට ගියා. ඔව්. ඒක තමයි ගියේ පීක් එක. හැබැයි 2008 ජූලි දෙවනි සතිය 2008 ජූලි දෙවනි සතිය කියද්දී නිකන් මතක් කරගන්න මොකක් වගේද 2008 ජූලි යුද්ධ ඉවරුනේ කවද්ද 2008 ජූලි 2009 යුද්ධය 2009 යන්න. ඒතකොට 2008 ජූලි කියන්නේ ඔයාලට මවා ගන්න පුළුවන් නේ. පීක් එක. 2008 ජූලි වල තමයි මචං මේකට කියන්නේ බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් කියන එක වැඩිම මිදලකට ගියේ. ඒ කියන්නේ ඩොලර් 147 වුණා. දැන් 118යි 147 වුණා. ඒ වෙලාවේ මචං ලංකාවේ හමුදාවයි LTT එකයි තිබ්බ යුද්ධය තමයි මේ ඉන්දියාව හරහා ගේන ආයුධ ගේන සප්ලයි චැනල් එක. ඒ සප්ලයි චැනල් එක අවුරුදු 21ක් තිස්සේ LTT ග්‍රහණය යටතේ තිබ්බේ. එතෙන්ට කියන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ විඩ තලව් කියන තැන තමයි මචං මේක තියෙන most important center එක. එතෙන්ට ගැහුවා මේක. ගැහුවා. මේ සතිය තමයි එතෙන්ට ආමික ගැහුවේ. දැන් මේක මාර අවස්ථාවක්. එක පැත්තකින් ක්‍රූඩ් ඔයිල් ප්‍රයිස් එක 147ට ගිහිලා ලංකාවේ තෙල් මිල මේ වගේ දෙගුණයක් වෙන්න ඕන ඒතකොට. අනිත් පැත්තෙන් අපි LTT මර්මස්ථානයට ගහනවා. ජූලි 10 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හැදවනවා. නෑ. රුපියල් 5000කින් පඩි වැඩි කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි. එතකොට ඔන්න තත්ත්වයක්. ඊළඟට අපිට මතක 2022 මාර්තු මාසේ 8 වෙනිදා තෙල් බැරලයක් නැවත යනවා ඩොලර් 137ට. 137ට 118 දැන් තියෙන්නේ. අර කිව්ව වෙලාව 147 137ට යනවා. කොයි කාලෙද? 2022 මාර්තු 8 කෝවිඩ් හැදිලා සෙත්ත පොච්චි වෙලා බෙහෙත් විදලා රට අමාරුවෙන් ගොඩ අරගෙන වෙන වෙලාව රුසියාව යුක්‍රේනයට ගහනවා. ගහලා ඩොලර් එක 137ක් යනවා. ඒ වෙනකොට අපි කෝවිඩ් වලින් අවුරුදු 2ක් ගුටි කාලා ගෝට බෙහෙත් විදලා සල්ලි දීලා අමාරුවෙන් ගොඩ ගිහිල්ලා ඉන්නේ. මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ නැවත වතාවක් රට පුරාම දැවන්ත වර්ජන මාලාවක් දියත් කරනවා. මාර්තු 23 වෙනිදා නුගේගොඩදී ආණ්ඩු විරෝධී දැවන්ත රැලියක් ඕගනයිස් කරනවා. ඒකෙදි තමයි අර මේ ඇවිදින පුස්තකාලේ සුනිල් හඳුන්නෙත්ති ඇමතුමා කියන්නේ කොවිඩ් ඉවර වෙන දවස කියන්න බැරි නම් යන්න කියලා. දැක්කද මේ වීඩියෝ එක? ඒ කියන්නේ එදා මේක කිව්වේ කවුද අපේ මේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමතුමා නේද? එතුමා කියලා තිබ්බා මේ විපක්ෂේ වැඩ කරන හැටි දැන් අපි බාධා කරනවා, විපක්ෂය බාධා කරන්න එපා. මෙවැනි අවස්ථාවක කොහොමද වැඩ කරන්න ඕන කියලා. අපි විපක්ෂයේ හිටපු කාලේ වැඩ කරපු විදිය බලලා ඉගෙන ගන්න කියලා කිව්වනේ. ඒකයි මම විපක්ෂ හිටපු කාලේ චුට්ටක් මතක් කරලා දුන්නේ හැමෝටම මතක් වෙන්න. දැන් ඒ කියන්නේ හරි පීස්ෆුල් නේ මේ කියන්නේ. දැන් පීස්ෆුල් නේ. දැන් පීස්ෆුල් නේ. ඒ කියන්නේ මොන ප්‍රශ්නේ වුණත් මොකද අවුලක් නැහැ. දැන් ඔය ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක වික්කේ. ඔව්. ප්‍රශ්නයක් නැහැනේ. ඊළඟට මං ආසම දේ මේ ෆොටෝස් ටික බලන්න. මේ ෆොටෝස් මොකක්ද දන්නවද මේ? මේ ඉන්නේ හරිනි මැඩම්. ඔව්. ටිල්වින් සර්. ඔව්. අනුර සර්. මොකද මේ කියන්නේ? මේ කියන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න එපා කියලා. මේ ඒ සම්බන්ධයෙන් කරපු ලොකුම උද්ඝෝෂණය. ඇයි මේ මාස්ක් දාගෙන ඉන්නේ? කොවිඩ් කාලේ කරපු වැඩ. ඒතකොට තේරෙනවනේ කොවිඩ් කාලේ මේ බැරි වෙලාවත් ලංකාවේ තෙල් සුරක්ෂිතතාවය ඇති වෙයි. තෙල් සංචිත නිර්මාණය වෙයි කියලා බයට මේගොල්ලෝ ලොකු වර්ජනයක් කරා. ලොකු පිකට මේ තියෙන ඒකේ ෆොටෝ. දැන් බලන්නකෝ මේ ෆොටෝ එක. මේ විජිත හේරත් මහත්තයා රතත දීගෙන ඉන්නේ ජයශංකර් මහත්තයාට. කවුද මේ ඉන්දියාවේ?
ඉන්දියාවේ ෆොරින් මිනිස්ටර්. මොකද්ද දන්නවද මේ කියන්නේ? ආ. තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙනවා කියලා. ඒ දැන් මේ ඩීල් එක අපි හරියට දන්නවද මොකද උනේ කියලා? නෑ අපි දන්නේ නෑ. නමුත් ජනාධිපතිතුමායි ෆොරින් මිනිස්ටර්යි දෙන්නම කිව්වා ලංකාවේ තෙල් ආරක්ෂා කරන්න නම් තෙල් සංචිත නිර්මාණය කරන්න නම් කරන්න තියෙන හොඳම දේ ඉන්දියාවට තෙල් ටැංකි ටික දෙන එක කියලා. එතකොට ලංකාව ඉන්දියාවත් එක්ක එකතු වෙලා මේ තෙල් ටැංකි ටික දියුණු කරන්න බැරි වුණේ පහුගිය අවුරුදු 15 20 JVP 88 89 ඕක කරහි කියලා තරුණයෝ පාරට බස්සලා උන්ට ආයුධ දීලා කොල්ල කෙල්ල 40000ක් මැරුණා බං. ගොඩක් කල් ගියා. ඉන්දියාවට තේරෙන්නේ නැද්ද ඒතකොට ආහිතන ඉතින්? ඉන්දියාව දිනු. දිනුනේ. ඉන්දියාව දිනු මචං ඔය නෑ මේ ඉන්දියානු විරෝධය හැදුවෙත් මුන්නේ. ඔව් ඒක ඉන්දියාව දන්නවනේ. ඒක දන්නවා. ඒතර ඉන්දියාව මුන්ට සපෝට් කරන්නේ නෑ. සපෝට් කරන ඉන්දියාව කියන සේරම කරනවා. ඔව්නේ. සපෝට් කරන මේ කියන සේරම කරනවා. දැන් මචං ඔය දැන් හැබැයි දැන් ඉන්දියාව එක දෙයකට හැබැයි හොදටම බය වෙලා. මොකද? උන් දෙනන් හිටියේ නෑ අනුර ලොක්කට රහසක් කිව්වාම ඒක ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා කියලා. දැන් අර ඇමරිකාව මේ ෆ්ලයිට් දෙකක් නවත්තන්න ඕන කියලා කිව්වලුනේ. අපි දන්නේ නැහැ කිව්වලු. ඒකට එපා කිව්වලුනේ බෑ කිව්වලුනේ. ඒක මේ ඉන්ටර්නැෂනල් මීඩියා වල ඔක්කොම ගියා. මරන් තියෙනවා. හොඳට මරන් තියෙනවා. තාම ට්‍රම්ප් දැකලා නැතුව ඇති. දැකලා. මම දැක්ක වෙරිෆයිඩ් මොකක් හරි මේ ඇමරිකාවල මේ ඒගොල්ලන්ගේ මොකක් හරි පේජ් එකක ලොකු පේජ් වල පවා ලොකුවට දාලා තියෙනවා මේ මොකක්ද ඒ කියන්නේ හෙනට බැලලා ඊපස්සේ කමෙන්ට්ස් වලත් දාලා තිබ්බා මේ උඹලගේ රටේ මේ ටයිනි මිනිහා කොට මිනිහා කියනවා අපිට අදාළ නැහැ වගේ ලොකු කමෙන්ට්ස් දාලා තිබ්බා. අබසරණයි. හැබැයි ඒක එහෙම කිව්වනම් කමන්නේ අපිට කමන්නේ නැහැ. හැබැයි එහෙම කිව්ව විත් ඇවිල්ලා පාරේ ඇවිල්ලා කියන්නේ නැහැ ඊට. එහෙමුනොත් කේස්. දැන් මේකත් එක්ක එනවා මේ වෙන අර්බුදයක්. දැන් මේ ජෙප්පෝ කියනනේ අපි ඇමරිකාවට බය නැහැ කෙලින් හිටියා කියලා. අන්න ඇම්බැසඩර් මේ ඇමරිකාවේ ඇවිල්ලා අපේ පෝට් එක අපිට දුන්නු නැව් සේරම නිරීක්ෂණය කරා. මේ ෆොටෝ ටික බලන්න. මම ටැග් ගාලා Facebook එකේ ෂෙයා කරා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඇවිල්ලා මචං වරාය ඒ ටික බලලා එයා ට්වීට් කරලා තියෙනවා මේ කලාපී ආරක්ෂාවට සහ ඇමරිකාවේ ඒ වැඩ කටයුතු වලට වෙළඳ වැඩ කටයුතු වලට ලංකාවේ වරාය ඉතාම අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍යින්ද අපි ඇවිල්ලා මේ වරාය කටයුතු බලලා ගියා කියලා. මම දැක්කා මේ අපේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරිකයෙක් ඒක රීට්වීට් කරලා දාලා අහලා තියෙනවා ලංකාවේ තානාපතිලට ඉඩ ලැබෙනවද ඇමරිකාවේ වරායවල ඔහොම බලන්න යන්න. ලැබෙන්නේ නැහනේ. එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම තමයි බලවතෙක් වුණාම. එහෙම තමයි බලවත්තුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මේ පැත්තෙන් එයාට යනවා වරායට ගිහිල්ලා වරායේ කටයුතු සේරම නිරීක්ෂණය කරලා හදිසියක් වුණොත් ඒගොල්ලන්ගේ නැව් ගේන්න ප්ලේන් ගේන්න අවශ්‍ය ඉඩකඩ හසලා දෙනවා. මේ පැත්තෙන් ලොක්ක බොරුවට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ප්ලේන් බාන්න හදුවා අපි එපා කිව්වා කියලා. කාටද මේ කියන්නේ? වැඩ තියෙන්නේ මේ ලොකු ටෝක් දුන්නාම ඔය ඉන්ටර්නැෂනල් මීඩියා වල ඒවා ගන්නවා. සේරම හැබැයි මං හිතුවේ නෑ මේ කියන්නේ මෙයා හිතන්නේ නැතුව ඇද මේක ගනී කියලා. නෑ දැන් සිංහලෙන් කියද්දි හැමදාම හිතනවනේ මේක ගන්න නෑ කියලා. මේක ගත්තා ඕනෑමට වඩා ගත්තා. දැන් ඒකට සමාවිල්ලලා තියෙක උලා නෑ. සමාවිල්ලන්නේ තනියමනේ. තව එක දෙයක් කියලා මට අද වැඩසටහන නවත්තන්න පුළුවන්. ටක් ගාලා කියමු අපි. ටක් ගාලා කියන්නද? හරි. ඒ තමයි මචං මට එක්කෙනෙක් කියවලා තිබ්බා මේවා ආයෙ ලංකාවේ උන්ට මචං මතක් කරන්න. මොකද ලංකාවේ උන්ට අමතක වෙනවනේ. ඒකයි මේ නැවත මතක් කරන්නේ. මම ටක් ගාලා මචං එක කෑල්ලක් කියලා මේක නවත්තන්නද? ඒ තමයි මචං අපිට අමතක වෙන හින්දා එක්කෙනෙක් ලියලා තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා මතකද මොනවද ඇස්ට්‍රාසෙනිකා කියන්නේ? වැක්සින් එක. මතකද? ඔව්. මාත්‍රා කීයක් ගෙනලා දෙනවද ලංකාවට? ඇස්ට්‍රාසෙනිකා. 3ක් ගෙවන 4ක් ගෙවන නේ. මිලියන 1.2ක් ඇස්ට්‍රාසෙනිකා ලංකාවට ගෙනත් තියෙනවා. ඔව්. සයිනෝෆාම් ඉන්ජෙක්ෂන් මිලියන 3.1ක්. ස්පුට්නික් V රුසියාවේ ලක්ෂ 1,30,000යි. සේරම මාත්‍රා මිලියන 4.49ක් ලංකාවේ මිනිස්සුන්ට බෙහෙත් ඉදලා තියෙනවා. නිකන් කණ්ඩ දුන්නා, නිකන් බෙහෙත් දුන්නා, නිකන් ස්පිරිතාලවල මොනවාද මචං මොකද අපි හිටියර හෝටල් වල නැවතලා හිටපු එකට කියන්නේ නිරෝධායන. නිකන් නිරෝධායනය දුන්නා. ඒ සේරම කරලා මචං මම නිකමට මේ අමතක වෙනින්ද කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ රට ගද්දී ණයබර රුපියල් බිලියන 13,031යි. ඒ කියන්නේ මහින්ද දීලා යද්දි තිබ්බේ බිලියන 7,391යි. ඒක බිලියන 13,000 වුණා. ඒ වෙලේ තමයි එයා වැට් බද්ද 115 ඉඳන් 108ට අඩු කරේ. ඔව්. එතකොට ඔයාට මතකද අර නම් කියලා බෝඩ් අල්ලගෙන හිටියා නැවත බදු වැඩි කරනු. ඔව්. ඈ නිවැරදි බදු ගෙනනු. රාජ්‍ය ආදායම තහවුරු කරනු. දැන් හොඳයිනේ කට්ටියටම. කණ්ඩියම 124ක් විතර ගහලා තියෙනවා. දැන් ෂෝ.